ඔබ දන්නවාද යතුරුපැදියක පසුපස ආසනයේ ගමන් කළ යුතු නිවැරදි ආකාරය සහ නීත්‍යානුකූල ආකාරය. ඔබ බොහෝ අවස්ථාවල විවිධ යතුරුපැදිවල පසුපැදිකරුවෙකු විදිහට ගමන් කර ඇති. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට යාමෙන් අනතුරුව විවිධ පුද්ගලයන් යතුරුපැදිවල විවිධ ස්වරූපයන්ගෙන් පසුපස ආසනවල ගමන් කරන ආකාරයක් ඔබ දැක ඇති. නමුත් ඔබ දන්නවාද මෝටර් රථ ප්‍රවාහන පනතේ 158 එක ප්‍රකාරව පසුපැදිකරුවෙකු යතුරුපැදියක පසුපස ආසනයේ ගමන් කළ යුතු නීත්‍යානුකූල ක්‍රමවේදයක් පවතින බව. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පනතේ 158 එක වගන්තිය ප්‍රකාරව යම් පසුපැදිකරුවෙකු යතුරුපැදියක පසුපස ආසනයේ ගමන් කරනවා නම් රියදුරට පසුපසින් නිශ්චිතව නිවැරදි ආකාරයෙන් සවි කරන ලද ආසනයක ඔබේ දෙපය දෙපසට තබා නිවැරදිව අසුන්ගෙන ගමන් කළ යුතුයි. ඔබ එසේ නොවන පසුපැදිකරුවෙකු ඔබගේ යතුරුපැදියේ නන්වාගෙන යනවා නම් එය මෝටර් රථ ප්‍රවාහන පනතේ 224 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක්.